ඔයාලා සාදරයෙන් පිළිගන්න third ERP solution YouTube channel එකට. ඒකවල මම කලින් වීඩියෝ එකක් අරන් ආවේ කොහොමද අපේ system එකේ manual windows කෙනෙක් create කරගන්නේ කොහොමද? ඔයාලගේ windows list එකක් තියෙනවා නම් කොහොමද යාලා import කරගන්න විදිය තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඔයාලා මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ third ERP system එකේ ඔයාලගේ company ට අදාළ startup account එක හදාගන්නේ කොහොමද කියලා තමයි ඔයාලා මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ. අපි දැන් බලමු කොහොමද ඒ ටික හදාගන්නේ කියලා. අපි කතා කරන්නේ යන්නේ third ERP එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය accounts වලට අදාළ account එක කොහොමද generate කරගන්නේ කියලා. ඔයගොල්ලෝගේ වියදම් enter කරන වියදම් accounts එක කොහොමද හදාගන්නේ? ඔයගොල්ලෝගේ ආදායම් ටික enter කරන sales account එක කොහොමද හදාගන්නේ? ඔයගොල්ලෝගේ දැනට තියෙන මුදල් සම්බන්ධ accounts bank accounts කොහොමද හදාගන්නේ කියන තමයි අපි අද බලන්නේ. ERP system එකට අදාළ accounts ටික කොහොමද හදන්නේ කියලා. ඒකට ඔයගොල්ලන්ට යන්න පුළුවන් මෙතනින් account එකක් හදාගන්න create new එක හරහා account එකට යන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට setup list එක හරහා account master කියන එකට යන්න පුළුවන්. මේ දෙකෙන් කැමති එකක් කරා ඔයගොල්ලන්ට account එකක් create කරගන්න යන්න පුළුවන්. එතනින් ගිහින් ඔයගොල්ලෝ new කියලා click කරලා account එක හදන්න යන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන account code එකක් ඔයගොල්ලෝ use කරනවා නම් ඒ account එකට අදාළ account code එක දාන්න. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් කැමති code එකක් දෙන්න. ඔයගොල්ලෝ sale account එකක් හදනවා නම් මෙතනින් account type එක විදිහට income type එක දෙන්න. එතකොට ඒ sale account එකේ නම දාලා ඔයගොල්ලන්ට මෙතනින් generate කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අවශ්‍ය account එක. ඒක ඔයගොල්ලන්ට categorize කරගන්න ඕන නම් මෙතනින් කැමති category එකකට දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙලා තියෙන account code එකයි, account type එකයි, account name එකයි විතරයි. මේ තුන දීලා ඔයගොල්ලන්ට account එකක් create කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ create කරන්නේ expense account එකක් නම් ඔයගොල්ලෝ මෙතනින් type එක select කරන්න ඕන expense කියලා. දාලා මෙතනින් ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට හදාලා අවශ්‍ය expense එක ඔයගොල්ලන්ගේ receipt ද order bill ද මොනවද තියෙන expense එකේ name එක දැම්මා. මෙතන type එක expenses කියලා දැම්මා. මෙතනින් අපි create කරගත්තා. මේක අපේ rep කෙනෙක්ට අදාළ expense එකක් නම් අපි ඔයගොල්ලෝ mobile app එක use කරනවා නම් repට එයාගේ expenses දාගන්න එයාගේ app එකට expense එක load වෙන්න ඔයගොල්ලෝ මෙතනින් active කරන්න app expenses කියන එක active කරොත් ඔයගොල්ලෝ repටත් පෙන්නනවා මේ expense එක. එතකොට එයාගේ daily expenses දානකොට මේ account එක select කරලා යට expenses දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ bank account එක හදාගන්නේ කියලා. එතකොට ඔයාලට කැමති account code එකක් දීලා මෙතන type එක ඔයා select කරන bank එක type එක bank account එක නම දැම්ම. අනිත් account create කරනවට වඩා පොඩි වෙනස්කමක් තියෙනවා. මේකදී ඔයාලට පුළුවන් මේක අපි check account එකක් හදුවා නම් ඔයාලට check report එකට යන්න ඕන. මෙතන check in hand කියන report එකට ඔයාලට මෙතන active කරන්න පුළුවන්. ඒට අමතරව මේක advance payment වලට use කරන advance account එක advance එක active කරන්න ඕන. මේකේ මේ තුනට අමතරව ඔය අනිවාර්යයෙන්ම පුරවන්න ඕන එක තමයි මෙන්න මේ prefix කියන එක. මේ prefix කියන්නේ මේ account එක use කරගෙන අපි payment voucher එකක් generate කරගන්නකොට ඒ payment vouchers bank account wise තමයි අපේ generate වෙන්නේ. ඒතකොට BOC bank එකෙන් යන payment vouchers ටික කොහොමද serial එක හැදෙන්න ඕන කියලා අපි මෙතනින් දාන්න ඕනේ. එතකොට අපි මෙතනින් දාන්න පුළුවන් ඔයාලට BOC කියලා. එතකොට ඔයාලට පුළුවන් BOC account එකෙන් කරන වියදම් ටිකේ voucher serial එක BOC 1 2 3 4 5 කියලා. එහෙම තමයි යන්නේ. ඔයාලට මෙතනින් දාන්න පුළුවන් ඔයාලට දැන් check book එකක් ගත්තාම check book එකේ අවසාන number එක. එතකොට automatically අවසාන number එක හෝ ඊට කලින් number එක. එතකොට automatically ඒ number එක ගාම ඔයාලට pop up එකක් දෙනවා. ඔයාගේ දැන්ට මෙන්න මේ check book එක expire වෙන්නේ ඉන්නේ. ඒකින්ද අලුත් check book එකක් ගන්න කියලා. ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලන්ට අපේ system එකේ chart of accounts ටික create කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මේ විදිහටම Excel import එකට ගිහින් ඔයාලට බලන්න පුළුවන් මෙතන account master කියලා තියෙන මම මේක දැන් මේක කරගන්නවා. ඊට පස්සේ මේක template එක download කරගන්න පුළුවන්. දැන් මේක template එක download කරගන්න. ඊට බලාගන්න පුළුවන් මෙතනදී මේක template එක මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. හදන account වල name ටික මුලින් දෙන්න ඕන. ඊට පස්සේ account type ටික දෙන්න ඕන. ඊට පස්සේ account number එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ currency දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට account category ඉතින් ඔයාලට මේ විදිහට මේක ඊට පස්සේ මේ අවශ්‍ය දේවල් වාගේ account ටික දීලා මේක save කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉතින් මෙතනට ඇවිල්ලා මෙතන choice bar ගිහලා අදාළ Excel එක select කරගෙන ඔයාලට මේක upload කරගන්න. ඉතින් මේක ඔයාලට මේ විදිහට තමයි මේකේ chart of account එක හදාගන්න තියෙන්නේ. අද ඔයාලට මේ වීඩියෝෙන් කියලා දුන්නා. third ERP system එකෙන් කොහොමද chart of account එක හදාගන්නේ. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් ඔයාලට මේ විදිහට account එක හදලා account එක import කරගන්න පුළුවන්. එහෙනම් අපි අද ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.